76 වන මොරටු මහරන් සටනේ දෙවන දිනේ අද දිනේ. ඒ දිනේ අවසාන විට ලකුණු 214ක් ලබාගෙන ඉලක්කගත ඉනිමක් ඔබට ලබා දෙනවා. ඒ අනුව ලකුණු 6ක් ලබාගෙන අද දිනේදී ඔබ සූදානම් වේල්ස් කුමරයට ජය ලබාගෙන එන්නට ඒ ඉලක්කගත ඉනිම ක්‍රීඩා කරන්නට. ඉතින් සුවසයි කොහොමද ඔබේ සූදානමත් දවසේ පිටිය තුල? ඊයේ දිනේ හවස අපි තිබු සිටුේෂන් එකත් අනුව තමයි ඉතින් මේ වෙලේ රිස්ක් එකක් ගත්තේ නැහැ. ඉතින් දැන් අද අපිට ඕවර්ස් 80ක් තියෙනවා. ඉතින් මේ අද අපි උදේ ඉඳන්ම අපේ නෝමල් ගේම් එක පටන් අරන් 214 ටාගට් එක චේස් කරනවා. ඉතින් අපි දන්නවා ආදී වේල්ස් කුමාරවරුන් අපේ ගුරු මෑණිවරු පියවරු මේ සියල්ලකගේම ජයഘോഷාව ඒ අත්පොලසන් නාදය ඔබට ඉතාමත් වැදගත් වෙනවා ඇති මේ පිටිය තුල ක්‍රීඩා කරද්දී. ඒ ගැනත් යමක් කතා කරමු. ඔව් මම ඉල්ලා සිටිනවා සියලුම දෙනාට අද අපිට ඇවිල්ලා ඒ සහයෝගය ලබා දෙන්න කියලා. මොකද ඒ හදවතින්ම ලැබෙන සහයෝගය නැත්නම් අපිට ජයග්‍රහණයට යන්න ගොඩක් අමාරුයි. ඒ සහයෝගය අනිවාර්යයෙන්ම අද අපිට අවශ්‍යයි. අද තමයි අත්‍යවශ්‍යම දවස. ඉතින් සියලු දෙනාටම ඇවිල්ලා අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියලා තමයි ඉල්ලා හිටියේ. ඔන්න අපේ ක්‍රිකට් ක්‍රීඩා නායක සුවස් ප්‍රනාන්දු ඉල්ලීමක් කරනවා. අද තමයි අත්‍යවශ්‍යම දවස. එන්න ඔබේ ඒ අවශ්‍යම අත්පොළ සන්නාදය ජයഘോഷාව අපේ කණ්ඩායමට ලබා දෙන්න. ඒ වගේම ශාන් සෙබස්තියානු කණ්ඩායමට ලබා දෙන්න. ඉතින් බලමු කොයි විදිහටද දවසේ තරඟය තීරණාත්මක තරඟය ගමන් කරන්නේ කියලා. ඉතින් ආරාධනා කරනවා CMBU අපේ Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි සූදානම් ඔබව මොරටු මහරන් සරණේ සියලුම ස්ථානවල සුවිශේෂී දේවල් මේ Facebook පිටුව තුළින් රැගෙන එන්නට වේල්ස් කුමර මාතාවට ජය.